සුබ දවසක්. විභාගයක් ආසන්න වෙද්දී ඔයාලට මෙන්න මෙහෙම දැනෙනවද? මට මතක නැති වෙයිද? මම ෆේල් වෙයිද? අනිත් අය හොඳට කරනවා. මට බැරි වෙයිද? අන්න ඒ වෙලාවට ඔයාලගේ හිතේ බය, පීඩනය, අවිශ්වාසය ඒවා එකතු වෙලා ඔයාලගේ performance එකට බාධා කරනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ විභාගවලට mindfulness භාවිතා කරන්නේ කොහොමද කියලා. එහෙමනම් මුලින්ම අපි බලමු විභාග ස්ට්‍රෙස් එක ඇති වෙන්නේ ඇයි? ඔන්න ඔතනදී අපේ මනසට එක කාරණයක් තියෙනවා. අනාගතය ගැන බය වෙන්න. රිසල්ට් එක කොහොම වෙයිද? මට පාස් වෙයිද? අන්න ඒවා හිතන්න ප්‍රෙසන්ට් මූවමන්ට් එකකින් අපි ඉවත් වෙනවා. ඉතින් ඒ නිසා කන්සන්ට්‍රේෂන් අඩු වෙනවා, මතක තබා ගැනීම අඩු වෙනවා, පැනික් ෆීලිං එනවා. අන්න එතකොට මයින්ඩ්ෆුල්නස් මෙතෙන්ට වැදගත් වෙන්නේ කොහොමද? මයින්ඩ්ෆුල්නස් කියන්නේ දැන් කරන දේට අවධානය යොමු කරන එක. ඉතින් විභාගවලට මේක භාවිතා කළොත් හිත කාම් වෙනවා, ફોකස් වැඩි වෙනවා, කොන්ෆිඩන්ස් වැඩි වෙනවා. ස්ටඩි කරන වෙලාවේ කොහොමද අපි මයින්ඩ්ෆුල්නස් තියාගන්නේ? ඔයා පාඩම් කරන වෙලාවේ ෆෝන් එක අරගෙන නැතුව, වෙන හිතවල් නැතුව එක ටොපික් එකකට ફોකස් වෙන්න. ඔයාට පුළුවන් මෙහෙම කරන්න. 25 minutes focus study, 5 minutes break. ඒ වෙලාවේ මම දැන් මේ ලෙසන් එක කරනවා කියලා හිතන්න. මෙන්න මෙතනදී හරිම වැදගත් වෙනවා බ්‍රීතිං ටෙක්නික් එකත්. ස්ට්‍රෙස් වෙලාවට හුස්ම ගැනීම පිට කිරීම අපි කලින් කතා කළ ටෙක්නික් එක භාවිතා කරන්න. සරල එක්සර්සයිස් එකක්. හුස්ම ස්ලෝලි ගන්න 4 seconds වගේ ටිකක් තියාගන්න ස්ලෝලි ඉවත් කරන්න. මේක 5 වතාවක් 10 වතාවක් කරන්න. ඔබට දැනේ හිත කාම් වෙනවා, බොඩි රිලැක්ස් වෙනවා. ඉතින් අපි ඉන්පස්සේ එක්සෑම් හෝල් එක තුල මයින්ඩ්ෆුල්නස් කොහොමද තියාගන්නේ? විභාග ශාලාවට ගියාම හිත ගොඩක් කලබල වෙන්න පුරුවා. අන්න එතකොට මෙහෙම කරන්න. හුස්ම ගැනීම අවධානයට යන්න. ක්වෙස්චන් පේපර් එක බලන වෙලාවේ රෂ් නොවෙන්න. ඔයා මතක තබා ගන්න මෙන්න මෙහෙම. මම මේ වෙලාවේ මගේ බෙස්ට් එක කරනවා. කොහොමද මේ වෙලාවට නෙගටිව් thoughts handle කරන්නේ? අපි බලමු ඒක. ඔයාගේ හිතේ එනවා මට බැරි වෙයි, මට මතක නැහැ. අන්න ඒ වගේ හැඟීම්. ඒවට ඔපෝස් වෙන්න එපා. නැතිනම් විරුද්ධ වෙන්න එපා. ඒව ඔබ්සර්ව් කරන්න. ඔයාට හිතන්න පුරුවා මෙන්න මෙහෙම. මේක හිතක් විතරයි. සත්‍ය නෙමෙයි. සිම්පල් ටෙක්නික්. පියවර 3යි. ස්ටොප්, බ්‍රීත්, ફોකස්. ඕනම ස්ට්‍රෙස් වෙලාවක මේක යූස් කරන්න ඔයාට රිලැක්ස් වෙන්න පුළුවන්. රියල් ලයිෆ් එක්සැම්පල් එකක් බලමුකෝ. ස්ටුඩන්ට් කෙනෙක් ගොඩාක් ස්ට්‍රෙස් වෙලා පාඩම් කරන්න බැරි වෙනවා. එයා මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් කරනවා. ඩේලි බ්‍රීතිං, ફોකස් ස්ටඩි, ඩිස්ට්‍රැක්ෂන්ස් අඩු කරනවා. එතකොට මොකෝ වෙන්නේ? මාක්ස් වැඩි වෙනවා, කොන්ෆිඩන්ස් වැඩි වෙනවා, ෆියර් අඩු වෙනවා. ඉතින් මේක දිනපතා ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද? පාඩම් කරන විට ફોකස් වෙන්න, ඩේලි 5 minutes බ්‍රීතිං කරන්න, ෆෝන් ඩිස්ට්‍රැක්ෂන්ස් අඩු කරන්න. මේක හැබිට් එකක් කරගන්න. අවසානයේදී විභාග කියන්නේ ඔබගේ ජීවිතයේ එක කොටසක් විතරයි. හැබැයි ඔබගේ මයින්ඩ් එක කන්ට්‍රෝල් කරගන්න පුරුවන්න ඔබට ඕනම චැලෙන්ජ් එකක් ජය ගන්න පුළුවන්. මතක තබා ගන්න. ඔයාගේ අවධානය තමයි ඔයාගේ බලය. ඒ නිසා විභාගවලටත් කාම් මයින්ඩ් එකක්, ફોකස්ඩ් මයින්ඩ් එකක් අරගෙන යන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් ග්‍රැටිටියුඩ් ප්‍රැක්ටිස් ගැන කතා කරමු.